ශතවර්ෂයකට ආසන්න කාලයක් යුද පිටියේ රජු වුණේ යුද ටැංකියයි. ටොන් 60ක් බර අඟල් ගණනක් ඝනකම යකඩ ආවරණ තියෙන මේ යෝධයන් නවත්වන්න පුළුවන් වුණේ තවත් යුද ටැංකියකට හරි ප්‍රහාරක ගුවන් යානයකට හරි විතරයි. නමුත් 2024 වර්ෂය වන විට මේ සියල්ල වෙනස් වුණා. ඔබ විශ්වාස කරනවද? ලෝකයේ දියුණුම තාක්ෂණයෙන් හදපු ඩොලර් මිලියන 10ක් වටිනා යුද ටැංකියක් අන්තර්ජාලයෙන් ඇනවුම් කරලා ගෙදරදිම හදාගන්න පුළුවන් ඩොලර් 500ක ප්ලාස්ටික් සෙල්ලම් බඩුවකින් විනාශ කරන්න පුළුවන් කියලා. මේකාද යුද පිටියේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. අද අපි කතා කරන්න යන්නේ යුද්ධයේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු FPV ඩ්‍රෝන සහ ඒවාට බලය දෙන කෘතිම බුද්ධිය ගැනයි. එහෙනම් අදත් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ සුවිශේෂී වීඩියෝවේ අවසානයේදී. අපි හැමෝම දන්න සාමාන්‍ය කැමරා ඩ්‍රෝන වලට වඩා මේ FPV ඩ්‍රෝන හාත්පසින්ම වෙනස්. FPV කියන්නේ ෆස්ට් පර්සන් view යන්නයි. මේ ඩ්‍රෝන පදවන නියමුවා දාගෙන ඉන්නේ VR Googles. ඒ කියන්නේ ඩ්‍රෝන් එකේ ඉස්සරහ තියෙන කැමරාවෙන් දකින දේ නියමුවාට පෙනෙන්නේ හරියටම තමන්නේ ඩ්‍රෝන් එක ඇතුලේ වාඩි වෙලා ඉන්නවා වගේ. ඇයි මේ ඩ්‍රෝන් යානා මෙච්චර භයානක? පළවෙනි හේතුව වේගය. සාමාන්‍ය ඩ්‍රෝන් එකකට වඩා මේවා හරිම වේගවත්. පැයට කිලෝමීටර් 150ක 200ක වේගයෙන් මේවාට ගමන් කරන්න පුළුවන්. දෙවෙනි හේතුව පාලනය. මේවා GPS එකකින් ස්වයංක්‍රීයව පාවෙන ඒවා නෙවෙයි. මේවා පූර්ණ වශයෙන් පාලනය කරන්නේ නියමුවා විසින්. ඒ නිසා ඕනෑම කුඩා හිඩසකින් ජනලයකින් රිංගලා යන්න දක්ෂ නියමුවෙකුට පුළුවන්. යුද පිටියේදී මේවාට කියන්නේ කමිකසේ නැත්නම් මරාගෙන මැරෙන ඩ්‍රෝන කියලා. කරන්න තියෙන්නේ බොහෝම සරල දෙයක්. RPG රොකට් එකක හිස් කොටසක් හයි කරනවා. ඊට පස්සේ ඉලක්කය හොයාගෙන ගිහින් ගැටෙනවා. දැන් මේ වීඩියෝ එක බලන ඔයාට මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. කොහොමද මේ පොඩි බෝම්බ කෑල්ලකින් මෙච්චර විශාල යකඩ කන්දක් විනාශ කරන්න කියලා? මෙතන තියෙන්නේ තියුණු උපක්‍රමයි. යුද ටැංකියක් නිර්මාණය කරලා තියෙන්නේ ඉස්සරහින් එන ප්‍රහාරවලට මුහුණ දෙන්න. යුද ටැංකියේ ඉදිරිපස කොටසේ යකඩ ආවරණය අඟල් ගණනාවක් ඝනකමයි. හැබැයි ටැංකියේ ඉහළ කොටස සහ එන්ජිම තියෙන පිටුපස කොටස හරිම දුර්වලයි. සාම්ප්‍රදායික යුද්ධයකදී ඉහළින් පහර දෙන්න පුළුවන් උනේ ගුවන් යානාවලට විතරයි. නමුත් FPV ඩ්‍රෝන වලට පුළුවන් කුරුල්ලෙක් වගේ ඉහළින් ඇවිත් යුද ටැංකියේ දුර්වලම තැනට, ඒ කියන්නේ ට්‍රට් එකට හෝ පිටුපස එන්ජිමට පහර දෙන්න. තවත් බිහිසුණුම උපක්‍රමයක් තියෙනවා. සමහර වෙලාවට යුද ටැංකියේ අනදෙන නිලධාරියා වටපිට බලන්න උඩ දොර ඇරගෙන ඉන්නවා. දක්ෂ FPV නියමුවන් කරන්නේ කෙලින්ම ඒ දොරෙන් ටැංකිය ඇතුළටම ඩ්‍රෝන් එක යවන එක. එතකොට ටැංකිය ඇතුලේ තියෙන උණ්ඩ ගබඩාව පුපුරලා මුළු ටැංකියම විනාශ වෙනවා. මේ ඩ්‍රෝන ප්‍රහාර නිසා ලෝකේ බලවත්ම හමුදාවන් බියටපත් වුණා. ඔවුන් සිදු කළේ යුද ටැංකිවලට උඩින් යකඩ දැල් හයි කරපු එක. මේවට කියන්නේ කෝප් කේජ් කියලා. මේවාගේ අරමුණ උනේ ඩ්‍රෝන් එක ටැංකියේ වැදෙන්න කලින් දැලක පටලවලා පුපුරවලා හරින එක. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. මොකද ඩ්‍රෝන් නියමුවන් ඊට වඩා බුද්ධිමත්. ඔවුන් කළේ ටැංකිය වටේ කැරකිලා පහලින් ඇවිත් ටැංකියේ රෝද දාමයන්ට පහර දෙන එක. ටැංකිය එක තැනක නතර වුණාම තව ඩ්‍රෝන 3-4ක් ඇවිත් අර දැල් ආවරණය කඩාගෙන ටැංකිය ඉවරයක් කරලා දානවා. යුද ටැංකියක් බේරා ගන්න තියෙන අන්තිම විසඳුම තමයි ජෑමින්. එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රෝනික බාධා කිරීම. ටැංකිය එක හයි කරනවා ප්‍රබල රේඩියෝ තරංග නිකුත් කරන යන්ත්‍රයක්. මේකෙන් කරන්නේ ඩ්‍රෝන් එක සහ නියමුවා අතර තියෙන සම්බන්ධය කඩන එක. සිග්නල් නැති වුණාම ඩ්‍රෝන් එක බිම වැටෙනවා. නමුත් මෙතනදි තමයි කෘත්‍රිම බුද්ධිය කරලියට එන්නේ. අලුත්ම ඩ්‍රෝන් වලට පුළුවන් යුද ටැංකියක් දැක්කම ඒක හඳුනා ගන්න. ඩ්‍රෝන් නියමුවන් කරන්නේ Tamanට අවශ්‍ය ටාගට් එක ලොක් කරන එක විතරයි. ඊට පස්සේ ජෑම එකක් නිසා
සිග්නල් නැති වුණත් ඩ්‍රෝන් එක ඇතුලේ තියෙන AI චිප් එක මගින් තනිවම තීරණ අරගෙන යුද ටැංකිය චලනය වුණත් පස්සෙන්ම ගිහින් පහර දෙනවා. මේකට කියන්නේ ටර්මිනල් ගයිඩ්නස් කියලා. මේ තාක්ෂණය නිසා දැන් ජෑම් කරලා ඩ්‍රෝන නවත්තන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ තාක්ෂණයේ භයානකම පැත්ත ආර්ථිකයයි. හිතන්න ඇමරිකානු ඒබ්‍රහම් ටැංකියක් හදන්න ඩොලර් මිලියන 10ක් යනවා. ඒ මුදලින් විතරක් FPV ඩ්‍රෝන 20000ක් හදන්න පුළුවන්. එක යුද ටැංකියක් විනාශ කරන්න ඩ්‍රෝන 10ක් වැය වුණත් පාඩුව වෙන්නේ ඩොලර් 5000යි. නමුත් යුද ටැංකිය පැත්තෙන් පාඩුව ඩොලර් මිලියන 10යි. කිසිම රටකට මේ වගේ ආර්ථික පාඩුවක් දරාගෙන දිගු කාලයක් යුද්ධ කරන්න බැහැ. අපි මේ දකින්නේ ආරම්භය විතරයි. අනාගතයේදී අපිට දකින්න ලැබෙන්නේ එක ඩ්‍රෝන් එකක් නෙවෙයි. එකවර ඩ්‍රෝන් 100 ගණනාවක් පැමිණෙන ඩ්‍රෝන් ස්වෝම්ස් හරියට මීමැසි පොදියක් වගේ ඇවිත් හමුදාවක්ම විනාශ කරන්න මේවට පුළුවන්. ලෝකයේ යුද විශේෂඥයන් කියන්නේ වෙඩි බෙහෙත් සොයා ගැනීමෙන් පස්සේ යුද්ධය වැඩියෙන්ම වෙනස් කළ තාක්ෂණය මෙය බවයි. යුද ටැංකිය කියන යෝධයාගේ අවසානය මෙය විය හැකි. මේ ගැන ඔයාලා මොකද හිතන්නේ? AI සහ ඩ්‍රෝන තාක්ෂණය නිසා අනාගතයේ ලෝකය කොයි වගේ වේවිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවනම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න, ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකම් අදට සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.